අද මයිකලයාගේ ගෙදරවත් යන්න ඕනේ. ළමයෝ මෙන්න අර නිවුස් එක කියනදී අහගන්න පොඩ්ඩක්. ඇයි අයියම්මේ මොනවාද නිවුස් එක කියන්නේ? අන්න නිවුස් එකට කියනවා අද උදේට නෑ අද දවල්ට සුනාමියක් එනවා කියලා. ඇත්තටමද කියන්නේ? අපට සිරි දැම්ම මයිකලියව යන්න හම්බ වී වගේ. අපේ පැත්තක් තියෙන දැන් මේ මූඩ පැත්ත අයිනනේ. කිරි අපට බලපනේ. මොකද්ද කිව්වේ? නෑ මේ නිකන් කල්පනා කරපු දෙයක්. මන් දක්කල මයිකල්ලගේ ගෙදර ගිහිල්ලන්නද? හැබැයි ඔහි ගිහිල්ලා ඉක්මනට එන්න ඕනේ. හරි මන් දක්ගාල එන්න. එනං යනවා. මේ යකන් මොනා කරනවද දන්නේ නෑ. කුස්සියට ගිහිල්ලා බලන්න ඕනේ. අප්පට සිල්ලිප. ගෙදර කවුද? මයිකල් ඉන්නවද? ඇන්ටි මයිකල්යෝ දොර අරින්න. මේ කවුද වෙලා තින්නේ? මම ඇන්ටි හිච්චි. මින්න මන් දොර අරින්නම්. ඇන්ටි මයිකල් ඉන්නවද? අන්න මයිකල් පුතේ ඉන්නව කාමරේට වෙලා. ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන්. මම යන්න ඇන්ටි. හරියනම යනවා ඇන්ටි. ගියා කාමරේට. හරි යන්න මං කතා කරලා මයිකල් ඔන්න හිච්චි ඇවිල්ලා. නේ මන්ද. අප්පට සිරි මයිකල්යා කොහමද ඉතින්? හිච්චියා. කොම්මට සිරි. කාලෙකින් බන්දිච්චි. කුයිද මම මෙච්චර කල් හැංගිලා හිටියේ? හැංගිලා නම් හිටියේ නෑ. මම ඔයාලට කියන්න දෙයක් තියෙනවා නේ කියන තමයි ආවේ. මොකද්ද බං? අද නිවුස් එකේ කිව්වා මේ අද සුනාමියක් කියනවා කියලා මොකද්ද කේස් එකක් තියෙනවා නේද? සිරාඩ මං කියන්නේ. ඕ බං බොරු වෙන්නේ. ඇත්තට. එහෙනම් ඉතින් අපිට අර යන්න තිබ්බ ගමනත් ඉතින් නොක්ඩවුන් වෙලා යනවා. කමන්නේ ඒකට වෙන දවසක් ඉතින් දාගන්න පුළුවන් නේ. හරි ටක් ගාලා අපි බීච් එකට ගියා පොඩ්ඩක් බලමුද? වටයක් එහෙම දාලෙමුද? හැබැයි බං ඉක්මනට අපි යමන්. එතන මිනිස්සුත් ඉන්න ඕනේ හැබැයි අවුලක් වෙන්නේ නැතුවේ. හරි ඔබ දැම්ම බය වෙලා නේ අප්පෝ. හරි එහෙනම් යමන්කෝ. යම අම්මේ අපි පොඩ්ඩක් මූඩ පැත්තට ගිහිල්ලා එන්න. මේ ඕගොල්ලෝ ගිහිල්ලා හැබැයි එන්න ඕනේ ඉක්මනට. හැබැයි අද සුනාමියක් එනවා කියලා රේඩියෝ එකෙනුත් කියනවා වුණා. හැබැයි යන්න බෑ ඉක්මනට එන්න ඕනේ. හරි අම්මේ මේ බලවන් හිච්චි අම්මට කියන්නකෝ අපි එනවා කියලා. හරි ආන්ටි අපි අනිවාර්යෙන් දැන් එනවා. තව ටිකකින් අනිවාර්යෙන් එනවා. හරි ගිහින් එන්න හැබැයි පරිස්සමෙන් හොඳේ. මෙන්න කියන්න එපා. හරි අපි අනිවාර්යෙන් එන්නම් අම්මේ. යමන් හිච්චි යන්න. එනං ආන්ටි අපි ගියා. හරි පුතේ පරිස්සමෙන් එන්න. අනේ මොනවත් නම් වෙන්න එපා ඒකෝල දෙන්නට. අප්පට සිකොද්ද ලිපේලි. ඔටු සිරාවට මේ බලපොන් කැවිල්ලා තියෙන කට්ටිය. අම්මට සිරේ. ඊ පිච්චරයි බම් මේ මූඩ ගාවට ඇවිල්ලා තින්නේ සුනාමියක් එනවා කියලා දන්නේ නැද්ද දන්නේ නෑනේ. දන්නේ අපි ඔක්කොම 100කින් අහලා බලමුද? අන්න ඒක නම් හොඳ වෙලා. ඔක්කොම 100 පොඩ්ඩක් මෙහෙට එන්න. පුතේ මොකද්ද කතා කරේ? නෑ සීයයි මේ මෙච්චර මිනිස්සු මෙතන වට වෙලා ඉන්නේ. යකෝ මේ මුන්ට කියනදී අහන්නේ නෑනේ ළමයි. මේ ඉඩම් අයිති කරගන්න කියලා මේ මෙතනට ඇවිල්ලා බං. අප්පට සිරි මේ ඉඩම් අයිති කරන්න ඇවිල්ලා තින්නේ ඔක්කොමලා. ඔව් පුතේ දැන් සුනාමියක් එනවා කියලා මේගොල්ලෝ දන්නේවත් නෑ. මම කියන්නේ යද්දි මට ගහලා එළවනවා තව පොඩ්ඩක්. මමත් දැන් හිතන් ඉන්න මැරෙන්න ඉන්න මනුස්සයා. අම්මට සීයේ වණි මගේ සී අප්පට සීයේ මේ මිනිස්සුම අපිත් එන්න මේ මිනිස්සු බේරගන්න උදව් කරන්න. කියන සතේකටවත් ගණන් ගන්න නෑ ළමයෝ. උන්ට වැඩකුත් නෑ මුන්ට අත්විඳින්න ඕනේ වගේ දේවල්. යෝටි කුණපාල ඉතින් ටිකක් අයිති කරගන්න පුළුවන් වතුර නෑකෝ අම්මා සුපිරි. ඔව් යකෝ ඉතින් අම්මෝ කොහමද කෝටි ගාණක් ඉඳන් ටිකක් මෙතන බිල්ඩින් එකක් මගේ ගී හදාගන්න පුළුවන් මෙතන සුපිරි. අනිට වෙන්නේ මේව බාර වෙන්නේ පොලිසියට විතරයි. මේ ඉඩම් නැති වෙන්න අපිට මේ හන්න මුලින්ම අයිති වෙන්නත් උනේ. අනිසර් පාඩුවේ බම්බු ගහගෙන මේ අපි හොයාගෙන තියමු. මේ එන්න එපා එහෙම. මේකෙන් අපි පොළොව පොඩ්ඩ හාරමුද? හරි චන්දරේ හාරපන්. කුණපාල මල්ලි අයියේ මෙතන හැබැයි සුපිරි පස් ටිකක් තියෙන්නේ අපෝ හෙල්ලෙන්න බෑ. පස් ටික ටික බුරුල් වතුර ඉබ්බන කලින් අඩි අර ඇතිද නිල් පාට මොකද්ද බං අර මේ පැත්තට හයියෙන් එන්නේ. අඩු සුනාමියක් නෙන්නේ අම්මට සිරි. අර සුනාමියක් නෙන්නේ. අපේ අන්න සුනාමියක් එනවා. අයියෝ බේරගනියෝ. ඉප්පනද වරෙල්ලා අන්න මේක ළඟට ඇවිල්ලා තියෙන්නේ.
ඒ වරයකෝ ඉපනස බලන්නේ මොනාද? ඊ දුවප මොන්න ළඟලගෙනවා. ඊ දුවපන් කුණ පාලයෝ. නියකෝ ළඟලගෙනවා දුවපන්. අඩෝ මවගනි උඩට. ඒ මගේ පොල්ලෙන් අල්ලගෙන ඉතක් ගාලා. ඒ ඔගොල්ලෝ මෙතනින් යන්න ඉපලස. ඔන්න සුනාමිය එනවා. අනේ සීයේ අනිවාර්යෙන් එනෝනේ. හරි මම මේ පොරොන්දුවක් වෙන්නම් අනිවාර්යෙන් මං එනවා. අනේ ඔගොල්ලෝ යන්න තක් ගාලා. සීයේ අනිවාර්යෙන් එනෝනේ. ඔව් පුතේ මං අනිවාර්යෙන් එනවා. යම් හිටි. අනේ බේරගනියෝ. මෙන්නේරෝ. ඔම්මට සිරි අන්නේ නෝ යකෝ දුවමු. සීයේ අනිවාර්යෙන් එනෝනේ. හරි මම මේ මිනිස්සුන්ව බේරගෙන අනිවාර්යෙන් එනවා. ඔන්නේ නෝ අම්බෝ. අම්බෝ. බුදු අම්බෝ වෙන්නේ නෝ. අම්බෝ. මේකට මම මේ වෙලා තියන්නේ. යඩු මේ ඔක්කොමල වැටිලා නේද? මම කරන්නේ තක්කාලා. අයියෝ දෙයනේ. කෝබන් සීයේ පේන්නේ නැහනේ. සීයේ අම්මට සිරි. ඕගොල්ලෝ මෙතනින් යන්න. අපිට අමාරුයි. ආමෝ. අපට සිරි. ඔනේ සීයේ මෙන්නේ. ඔයා කිව්ව නේද මට අනිවාර්යෙන් එනවා කියලා පොරොන්දුත් උනා නේද? එයි මෙහෙම ඉන්නේ. ඒ සීයේ නැගිටින්න. අයියෝ සයියෝ. ඔනේ සීයේ නැති වුණා නේද? සීයේ අයියෝ දැන් ඉතින් අපි විතරයි බේරුනේ. අපිටත් මේකට අහුවෙලාම යන්න තිබ්බේ. ෂී. බලන්න මට පොරොන්දුත් දීලා පොඩි කාලේ දහළු සීය මෙතන දැන් මැරිලා ඉන්නව බලන්න මට දකින්න ලැබුණේ මාඩ ජර අවස්ථාවක්. අයියෝ සයියෝ. දැන් ඉතින් ඉවර. ඕගොල්ලෝ මේ වගේ මුහුණ දීමක් සිදු වෙයි නැකයින් ආරක්ෂා වන්න. ගයිස් අද ගෙනාවේ සුනාමි පිළිබඳ වීඩියෝ එකක්. ඒක හොඳයි නම් මේ channel එක subscribe කරලා bell notification button එකට all දාගෙන තියාගන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් ගේන්න මේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ගයිස් මම අද ගිහින් එන්නම්. bye.